ඉතින් ඔන්න ඔයාලා හැමදෙනාම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. වෙනද වගේ නැතුව අද වෙනස් විදිහේ vlog එකක් තමයි අරගෙන ආවේ. ඉතින් ඔයාලා දන්නවා මේ දවස්වල හැම ගෙදරකම හැම ගහකම අඹ තියෙනවා. ඉතින් අපිට අඹ නැති කාලෙට පුළුවන් අඹ ජෑම් හදලා ඒක කල් තබා ගැනීම ක්‍රමයක් විදියට භාවිතා කරන්න. ඉතින් කඩෙන් අපි මොකටද රසකාරක දාපු අඹ ජෑම් ගන්නෙ? ඉතින් ඔයාලට පුළුවන් පළතුරු ගොඩක් වැඩි කාලෙට මේ විදියට ජෑම් හදලා තියාගන්න. මම දියුල් ජෑම්දුත් හදලා තියෙනවා. ඉතින් අද ඔන්න අඹ ජෑම් තමයි හදන විදිය ඔයාලට කියලා දෙන්නේ. මේක ගොඩක් දෙනෙක් දන්නවා ඇති. ඉතින් අපි බලමු හරි පදමට කොහොමද අඹ ජෑම් එකක් හදාගන්නේ කියලා. මේ තියෙන්නේ හොඳින් පොතු ඉවත් කරගත්ත රට අඹ. එහෙම නැත්නම් සීනි අඹ. ඉතින් ඔන්න ඔය විදියට තමයි හොඳින් පොතු සුද්ධ කරලා අඹ ගෙඩි සෝදලා දැන් මේ විදියට පොඩි කෑලි වලට කපා ගන්න හදන්නේ. ඒක බ්ලෙන්ඩ් කරනකොට ලොකු වාසියක්. අඹ ජෑම් හදන්න ගොඩක් දේවල් ඕන වෙන්නේ නැහැ. හොඳින් නිදිච්ච අඹ ගෙඩි කීපයක්, සීනි ටිකක්, අවශ්‍ය තරමට ලුණු චුට්ටක් තමයි ගන්නෙ. ගොඩක් අය ලුණු දාන්නේ නැහැ. මම ඒ වුණාට අද ලුණු චුට්ටක් එකතු කරා. මේක බ්ලෙන්ඩ් කරනකොට වතුර චුට්ටක්වත් ඔයාලා එකතු කරගන්න එපා. දැන් මම කරන්න හදන්නේ අඹ ටිකයි සීනි ටිකයි ලුණු චුට්ටකුයි දාලා මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඉතින් මට විශ්වාසයි ඔයාලා අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක බලලා අඹ ජෑම් හදනවමයි කියලා. මොකද මේ දවස්වල මම දන්නවා ඔයාලගේ හැම ගෙදරකම අඹ තියෙනවා කියලා. ඔයාලට පුළුවන් ඔයාලගේ රස අනුව සීනි එකතු කරගන්න. මොකද සාමාන්‍යයෙන් ගොඩක් අය ලොකුවට පැණි රසට ආස නැහැ. ඉතින් අපේ ගෙදරත් එහෙම තමයි. ඒ වුණාට මං චුට්ටක් සීනි වැඩි කරා. අපි දැන් අඹ ටික බ්ලෙන්ඩ් කරගෙන ඉවරයි. ඊට පස්සේ මෙන්න මේ විදියට ගොඩක්ම රස්නේ නැතුව සාමාන්‍ය ගානට ලිප දාලා මෙන්න මේ විදියට බ්ලෙන්ඩ් කරගත්ත අඹ ටික මේකට එකතු කරගන්න. ඉතින් මේකේ කොහොමද හරියට පදම කියලා ඔන්න ඔයාලට බලා ගන්න මම පුංචි ටිප් එකක් කියන්නම්. ටිකක් අඹ ටික මේ විදියට තියනකොට බුබුලු ආනවා. ඉතින් මේ බුබුලු දානකොට ඔන්න හරි පදම ඇවිල්ලා කියලා අපිට හිතා ගන්න පුළුවන්. ගොඩාක් ඉන්දර වැඩි කරන්නේ නැතුව සාමාන්‍ය විදියට විනාඩි 10ක් වගේ තියාගන්න පුළුවන් අපිට මේක මේ විදියට. ඉතින් එතකොට ලස්සනට මේ විදියට බුබුලු දාලා තියෙනවා. ඉතින් මේ වගේ පීරිසියක් ගත්තේ ඇයි කියලා ඔන්න ඉස්සරහට වීඩියෝ එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකත් පුංචි ටිප් එකක්. මේක මේ විදියට බුබුලු දාවට පස්සේ ඔන්න මේ අපිට පුළුවන් ටිකක් අරගෙන මේ විදියට පීරිසියකට දාලා මෙන්න මේ විදියට ඇඟිල්ලෙන් මැදින් ඉරක් අඳින්න. ඊට පස්සේ මෙහෙම බලනකොට මේ දෙක එකතු වෙන්නේ නැත්තම් ඔන්න අපේ අඹ ජෑම් එක හරිම ලස්සනට හැදිලා හරිම හොඳ පදමට. ඉතින් ඊට පස්සේ මේ විදියට පිරිසිදු භාජනයකට තමයි මම දාන්නේ. ජෑම් එක දාන්න ගත්ත බෝතලේ මගේ තාම වේලිලා නැහැ. ඒක නිසා මම මේ භාජනයට දාලා පස්සේ බෝතලයට දාගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් අපි කන්න ගෙනාපු ජෑම් බෝතලයකටම හොඳට පිරිසිදු කරලා මේ විදියට ජෑම් ටික දාගන්න. ඉතින් ආයමත් දවසක හමු වෙන බලාපොරොත්තුවෙන් අදට මම ඔයාලගෙන් සමුගන්නවා. සතුටින් පරිස්සමෙන් ඉන්න.